KFC එකේ බිරියානි එක හැන්දයි බිරියානි එකයි තමයි KFC එකේ ග්‍රේවි එකක් තියෙනවා. ඒක නිකන් මේ බෙහෙත් තෙල් ගඳක් වගේ ඉන්නේ. මම දතරව මට නම් ඇත්තටම මේකේ දෙයක් නැහැ. මේකේ 아무තු සැරක් තියෙනවා. ගෑස් ෆ්‍රයිඩ් වලට නම් හොඳ නැහැ කියලා මට හිතෙනවා. මේකේ සයිස් එක ප්‍රමාණය වැඩි කරලා දෙන්න රුපියල් 700ක් මේක. මොකද බිත්තරයක් තියෙනවා, චිලි පේස්ට් තියෙනවා. ඒ වගේම මේකේ බත් එකේ 아무තු රහක් තියෙනවා. බත් ප්‍රමාණය මේකේ මදි එක්කෙනෙකුටවත් මදි හැරෙන්නවත් බෑ. බඩගිනි තියෙන කෙනෙකුට නම් මේක කාලා කිසිම සෑහීමකට පත් වෙන්න නම් බෑ. අපි එහෙනම් දැන් කමු ඉතින්. මොනා කරන්නද මේ දෙක කාලා ආයිබෝවන් ඉතින් ඔන්න පළවෙනි වතාවට අද මම ෆුඩ් රිවිව් එකක් කරන්න යන්නේ. මොකද මට මේක ගොඩක් කාලෙක ඉඳන් තිබ්බ ආසාවක් ෆුඩ් රිවිව් එකක් කරන්න. ඒ නිසා ඔන්න අද මම කරන්න යනවා. හැබැයි මම ගෙනාපු මීල්ස් දෙකේ නැත්තම් මේ කෑම දෙකේ රස නැත්තම් අනිවාර්යෙන් මම කියනවා. මොකද දැන් අපි උනා සල්ලි දීලා දෙයක් ගත්තට පස්සේ අපිට හරියන්නේ එක නැත්තම් අපිට හරි දුකයිනේ. අපිට අවුල් ඒක. ඒ නිසා මේක ගන්න කලින් මේවා කොහොමද කියලා කියන්න මට ඔයගලන්ට හිතෙනවා. ඒ නිසා අපි බලමු අද මොකද්ද මම ගත්තේ කියලා. මුලින්ම ගත්තේ වාඩි වෙලා කරමු. කොකාකෝලා එක මෙහෙන් තියන්න ඕනේ. මුලින්ම ගත්තා මම KFC බිරියානි එක ගත්තා මම. ඉතින් ඒකට හම්බුනේ මෙන්න මෙහෙම තමයි ඒක ආවේ. බිරියානි එක තියෙනවා. මේ ටික විතරයි අද හම්බුනේ. KFC එකේ බිරියානි එක හැන්දයි බිරියානි එකයි තමයි KFC එකේ හම්බ වුනේ. බලමු මේක ඇරලා කොහොමද කියලා. ඊට කලින් අපි ඊළඟ මීල් එක බලමු නැත්නම් ඊළඟ කෑම එක බලමු අපි කොහෙන්ද ගත්තේ මොකද්ද සීන් එක කියලා. ඒකත් බිරියානි එකක් තමයි. මේ කඩේ නම කියුපිඩ් ජායල. මේ තියෙන්නේ එක ඒකත් එක්ක හැඳි මොකුත් හම්බ වුණේ නෑ. තනිකර කෑම එක KFC එකේ කෑම එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ බිල් දෙක. කියන්නේ කියුපිඩ් එකේ ගාන 721යි. 721යි කියන්නේ මේක මම ක්‍රෙඩිට් කාඩ්ස් වලින් ගෙවුව නිසා රුපියල් 21ක් ඇඩ්ුණා වෙනම. නැත්නම් 700යි ගාන මේකේ. KFC එකේ ගාන රුපියල් 700යි. ඉතින් මෙන්න මෙහෙම තමයි ලස්සනට තියෙන්නේ මේ දෙක. මේ දෙක බැලූ බැල්මට මට හිතෙනවා කියුපිඩ් එකේ ලොකු ප්‍රමාණයක් ඇති කියලා. කොහොම හරි ඇරලා බලමු ඉතින්. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මෙන්න මේක ඇතුලේ තමයි ග්‍රේවි එක මේ තියෙන්නේ. KFC ග්‍රේවි එක මේ තියෙන්නේ. මේකේ මොනවද දන්නේ නැහැ තියෙන්නේ. ග්‍රේවි එකක් තියෙනවා. ඒක නිකන් මේ බෙහෙත් තෙල් ගඳක් වගේ ඉන්නේ. හරි ඉතින් මේ තියෙන්නේ බත් එක, කෑම එක. මේකේ විශේෂ ලොකු දෙයක් නැහැ. මේකේ ක්‍රිස්පි චිකන් කෑල්ල තියෙනවා. ක්‍රිස්පි චිකන් කෑල්ල කියන්නේ මේ චිකන් ලෙග් එකක්. ඒක එච්චර ලොකු චිකන් ලෙග් එකක් නෙවෙයි. කරපිංච තියෙනවා. කැරට් එක්ක මිශ්‍ර වුණ කහ බත් එකක් තියෙනවා. ඊට වැඩිය ලොකු දෙයක් මට නම් මේකේ පේන්නේ නැහැ. ඉතින් ඔන්න ඕක තමයි කතන්දරේ. හරි එහෙනම් ඔන්න KFC එකේ රිවිව් එක මම කරා. ඊට පස්සේ කමු අපි කොහොමද කියලා රස බලන්න. කියුපිඩ් එකේ බිරියානි එක ඕපන් කරමු. මෙන්න මෙහෙමයි ඕපන් කරාට පස්සේ තියෙන්නේ. මේකේ හොදි එකක් තියෙනවා. හොදි එකක් ග්‍රේවි එකක් තියෙනවා. ඒත් එක්කම අපි මේකේ බිරියානි එක වව්. මේක මරු නේවා. ඉතින් මෙන්න මෙහෙමයි චිකන් කෑල්ලක් තියෙනවා සාමාන්‍ය මට්ටමේ. බිත්තරයක් තියෙනවා, එග් එකක් තියෙනවා. චිකන් ලෙග් එකක් නෙවෙයි චිකන් කෑල්ලක් තියෙනවා මේකේ. මම හිතන්නේ මේකත් ක්‍රිස්පි චිකන් විදිහට තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. එග් එක තියෙනවා, බිත්තරේ තියෙනවා. මේ තියෙන්නේ බිත්තරේ තියෙනවා. ඉතින් බත් ගොඩක් තියෙනවා. KFC එකත් එක්ක බලද්දි ඔයගොල්ලන්ට පේනවා ඇති. KFC එකත් එක්ක බලද්දි මෙන්න චිකන් කෑල්ල අපි මේකෙන් තියමු. මෙන්න මෙහෙමයි කතන්දරේ තියෙන්නේ. ඉතින් මේ තියෙන ග්‍රේවි දෙක මේකේ හම්බ වෙච්ච දෙකම එක වගේ තමයි. හැබැයි බත් වලින් ගත්තොත් බත් ප්‍රමාණය අනුව ගත්තොත් කියුපිඩ් එක ඉස්සරහින් ඉන්නවා. අපි බලමු දැන් රස ටේස්ට් එක කොහොමද කියලා බලමු. ක්‍රිස්පි චිකන් කෑල්ල ගත්තොත් කතා කරන්න දෙයක් නැහැ. KFC එකේ බලමු. KFC ක්‍රිස්පි චිකන් කෑල්ල ක්‍රිස්පි ගතියට තමයි මම ආස ගොඩක්. ඒක නම් කතා කරන්න දෙයක් නැහැ. KFC එකේ තමයි අංකයකට ක්‍රිස්පි චිකන් තියෙන්නේ. ඉතින් දැන් බත් පොඩ්ඩක් කාලා බලමු කොහොමද කියලා. එච්චර ලොකු වෙනසක් නැහැ. පොඩි සැරක් එනවා. මොනවද මේ කැරට් කෑලි හරි මොනවා හරි දාලා දෙනවා. 아무තු දෙයක් එන්නේ. ඉතින් ලොකු රසක් නැහැ. මම හිතන්නේ මේගොල්ලන්ගේ අපි ග්‍රේවි එක දාගෙන බලමු පොඩ්ඩක් ඉන්නේ. ග්‍රේවි එක. ග්‍රේවි එකයි ක්‍රිස්පි චිකන් කෑල්ලයි මේ දෙන්නේ. ඉතින්
බලමු කොහොමද කියලා. මේ තියෙන්නේ මේ ග්‍රේවි එක දාලා මේක කද්දී නිකන් අර සෝස් දැම්මා වගේ පොඩි ගතියක් තියෙනවා. ක්‍රිස්පි චිකන් කෑල්ලේ රසය ඒ විදිහටම එනවා. හැබැයි ඉතින් ලොකු වෙනසක් නැහැ. ඔන්න ඔහොම තමයි KFC එකේ කතන්දරේ. දැන් අපි බලමු කියුපිඩ් එකේ බිරියානි එක කොහොමද කියලා. අපි දැන් මේකේ බලමු කියුපිඩ් එකේ බත් ගොඩක් තියෙනවා. බලමු. කියුපිඩ් එකේ තව තියෙනවා මේ මොනවාද මේ චිලි පේස්ට් තියෙනවා, චිකන් තියෙනවා, බිත්තර කෑල්ලක් තියෙන බිත්තරයක් තියෙනවා. ඉතින් බලමු පොඩ්ඩක් කියුපිඩ් එකෙන් try කරලා. මේක හැන්දක් නැහැ. තව කටක් කාලා බලමු. චිකන් කෑල්ල කොහමද බලමු. නේ චිකන් කෑල්ල සාමාන්‍යයි, ලොකු රසක් නැහැ. බත් එක ටේස්ට්. නේද? බත් එක ඇත්තටම හොඳයි. නියමයි. මේක බලමු. දෙන්නෙක් තුනක් නෝමල් කන්න පුළුවන්. හැබැයි KFC එකේ පොඩ්ඩක් දෙන්න. මූ කාලා ඔක්කොම බත් එක. නේද? KFC එක ඇත්තටම කිව්වොත් එක්කෙනෙක්ටත් මදි. බොරු කියන්න ඕනේ නැහැ. මේක පුළුවන් නම් මේකේ සයිස් එක ප්‍රමාණය වැඩි කරලා දෙන්න. රුපියල් 700ක් මේක ප්‍රමාණය වැඩි කරලා දුන්නොත් නැත්නම් මේකේ ප්‍රමාණය වැඩි කරලා දුන්නොත් හොඳයි කියලා හිතනවා. ඇත්තටම මේක එක්කෙනෙක්ටත් මදි. එක්කෙනෙක්ටත් හැරෙන්නවත් බෑ. ක්‍රිස්පි චිකන් කෑල්ල නිසා පොඩ්ඩක් ෂේප් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් සාමාන්‍ය මිනිස්සුයෙකුට උනත් KFC මේ බිරියානි එක නම් සෑහෙන්න මදි. ඒක කියන්න ඕනේ. මේක හොඳයි. බත් ගොඩක් තියෙනවා, චිකන් කෑල්ලක් තියෙනවා, මොකක්ද බිත්තරයක් තියෙනවා, චිලි පේස්ට් තියෙනවා. ඒ වගේම මේකේ බත් එකේ අමුතු රහක් තියෙනවා. මේක ගත්තොත් ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ දෙන්නෙක්ට ෂේප් එක කන්න පුළුවන්. එක්කෙනෙක්ට නම් හොඳටම ඇති. බිත්තරයක් තියෙනවා, චිකන් කෑල්ලක් තියෙනවා. චිකන් කෑල්ල ලොකු ඉතින් රසක් වාව් එකක් නෑ. සාමාන්‍ය දෙයක් තියෙනවා. වාව් එකක් නෑ, සාමාන්‍ය රසක් තියෙන්නේ. චිලි පේස්ට් තියෙනවා. ඉතින් මේක නම් ඇත්තටම දෙන්නට ෂේප් වෙන්න පුළුවන් ඉස්සලා කිව්වා වගේ. මේ හොදි එකෙත් එහෙම ලොකු විශේෂත්වයක් නෑ. සාමාන්‍යයෙන් ඔය අපි කොට්ටුවක් ගේද්දි නැත්නම් රයිස් එකක් ගේද්දි හම්බ වෙන ඒ හොදි එක තමයි තියෙන්නේ. මේක ඉතින් අපිට දැක්කට පස්සේ මේකේ සුවඳ බැලුවට පස්සේ ඒක තේරෙනවා. KFC එකේ මෙන්න මේ ග්‍රේවි එක මේ හොදි එක ගත්තොත් එහෙම ඒකේ අමුතුම සැර සුවඳක් තියෙන්නේ. සුවඳ ගැන කිව්වොත් දාලා කද්දි නිකන් සෝස් ගතියක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන KFC එකේ එකම මේ බත් ප්‍රමාණය මේකේ මදි. එක්කෙනෙකුටවත් මදි, හැරෙන්නවත් බෑ. බඩගිනි තියෙන කෙනෙකුට නම් මේක කාලා කිසිම සෑහීමකට පත් වෙන්න නම් බෑ. අපි එහෙනම් දැන් කමු ඉතින්. මොනා කරන්නද මේ දෙක කාලා වැඩ පටන් ගමු. දැන් ඉතින් ඔයගොල්ලෝ රිවිව් එක බලලා ඉවරයි. මේක දැන් මම ගොඩක්ම KFC එක රිවිව් කරන්න බැලුවේ මේවා ගොඩක් අය බලලා අපි දන්නවා KFC කිව්වම සෑහෙන්න කට්ටියට කෙල කටට එනවා. ක්‍රිස්පි චිකන් වලට සෑහෙන්න ආසයි. ක්‍රිස්පි චිකන් වල කිසිම ප්‍රශ්නයක් නැහැ KFC වල. ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රමාණය තමයි. ඉතින් මට ගොඩක්ම මේ රිවිව් එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ කරන්න දැන් මේවා මිනිස්සු අපි කනවා බොනවා දැකලා ගිහිල්ලා සල්ලි දීලා ගන්නවා. නැත්තම් මිනිස්සු සල්ලි එකතු කරලා ගිහිල්ලා ගන්නවා. පුංචි ළමයි හරි කැමති. ඉතින් ගන්න කලින් පොඩි රිවිව් එකක් දෙන්න හිතුණා. මොකද ඇත්තටම අපි ගෙවන ගානට මේ කෑම වටිනවාද කියලා. මේකේ තමයි පොඩි KFC එකේ පොඩි අවුලක් තියෙනවා. ප්‍රමාණය නැත්තම් අවුලක් නැහැ ෂේප්. ක්‍රිස්පි චිකන් කෑල්ල නිසා ෂේප් නැත්තම් ඇත්තටම සෑහීමකට පත් වෙන්න බෑ. හැබැයි මේක ඕකේ. කියුපිඩ් එකේ ඕකේ. මේකෙත් තව චුට්ටක් මේකේ චිකන් කෑල්ල ලොකු වුණා නම් හොඳයි කියලා හිතනවා. මොකද මේ බත් එකේ සයිස් එකට මේ චිකන් කෑල්ල නම් මදි සෑහෙන්න. බිත්තරයකුත් තියෙන නිසා මේ චිකන් කෑල්ල පොඩියට දානවත් දන්නේ නැහැ. චිලි පේස්ට් ටික ගැන කිව්වොත් චිලි පේස්ට් ටිකක් මදි මේ බත් ඔක්කොටම. හැබැයි බත් ගොඩක් තියෙනවා. ෂේප් එකේ නෝමල් එකේ ගේමක් ගහගන්න පුළුවන්. මේක නම් මදි. ඇත්තටම කියන්න බෑ මේක මදි. මේකත් 700යි. මේකත් 700යි. හැබැයි ප්‍රමාණයන් දෙක නම් සෑහෙන්න වෙනස්. ඉතින් ඕගොල්ලෝ හිතන්න KFC එකෙන් ගන්නවද බිරියානි එකක් නැත්තම් වෙන මේ වගේ ෂොප් එකකින් ගන්නවද කියලා. හැබැයි ගත්තොත්
නැත්තම් බිරියානි එකක් හරි ඕනම කෑම එකක් ගන්නවා නම් එකම දේ තමයි Tamanට සෑහීමකට පත් වෙන්න පුළුවන් කෑම වේලක් Tamanට හම්බ වෙනවද කියලා ලැබෙනවද කියලා. මොකද කම්පැනි එක ලොකු වුණා කියලා අපිට සෑහීමකට පත් වෙන්න බෑ. අපේ බඩගින්න නිවෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි කියන්න ඕනි උනේ මේ කම්පෙයාර් එකෙන්. රසත් දෙකේම ගත්තොත් රස මේක රසයි. මට බත් එක රසයි. මේකේ ක්‍රිස්පි චිකන් එක රසයි. ඊට අමතරව මට නම් ඇත්තට මේකේ දෙයක් නැහැ. මේකේ 아무තු සැරක් තියෙනවා. ගෑස්ට්‍රයිටිස් වලට නම් හොඳ නැහැ කියලා මට හිතෙනවා. ඕක තමයි ඉතින්. මේකේ බත් එක හොඳයි. මේකේ ක්‍රිස්පි චිකන් කෑල්ල හොඳයි. එච්චරයි. එහෙනම් ඊළඟ රිවිව් එකෙන් හම්බ වෙමු. අද පොඩ්ඩක් මේක හදිස්සිය කරේ පළවෙනි එක නිසා. ඊළඟ එකකින් ඉඳන් වෙනස් විදියට කරගෙන යන් ආතල් එකේ කරගෙන යන්. එහෙනම් මම ගිහින් එන්නම්. ජය වේවා.